right තීක්ෂණ අනුරාධ vlog YouTube channel එකට ඔයගොල්ලෝ තාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මේක පොඩි වෙනස් වීඩියෝ එකක්. ඒ ඇවිල්ලා සින්දුවක් ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මේ ගීතේ ගායනා කරන්නේ කරුණාරත්න දියුල්ගනේ මහත්මයා. ඉතින් මම පොඩි කාලේ ඉඳන් මගේ මේ සංගීත ජීවිතේ උඩට එන්න අපි සාමාන්‍ය ප්‍රවීණ කවුරු හරි ෆලෝ කරනවනේ. ඉතින් මම ෆලෝ කරපු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන් අංක 1 තමයි කරුණාරත්න දියුල්ගනේ මහත්මයා. අංක 2 තමයි කසුන් කල්හාර මහත්මයා. ඉතින් කරුණාරත්න දියුල්ගනේ මහත්මයාගේ නිල් දියවර කියලා ඇල්බම් එකක් ආවා. මේ ඇල්බම් එකේ ලස්සන ගීත ගණනාවක් තියෙනවා. හරිද? එතකොට මේ ගීත වලින් මගේ හිතට ගොඩාක් වැදිච්ච ගීතයක් තමයි ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්. හිත යටට වෙලා දුක් විඳින තරම්. ඉතින් සමහර විට ඒක අර මේ සමහරට ඔයගොල්ලෝ අහලා නැති වෙන්නත් ඉඩ තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද ජනප්‍රියත්වය කියලා. හැබැයි මගේ හිතේ නම් මේක මාරම ජනප්‍රියයි. ඉතින් මම link එක දාන්නම් ඔයගලන්ට YouTube link එකත් මේ ගීතය අහන්න. ඉතින් දැන් මේකේ වචන ටික লীලා තියෙන්නේ අති ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. ඒ වගේම මේකේ සංගීතය කරලා තියෙන්නේ අපි එකත් බලමු නේද? බලන්න. ඔබ දන්නව නම් right. මේකේ සංගීතය කරලා තියෙන්නේ තිසසිරි පෙරේරා. අති ප්‍රවීණම සංගීතවේදියෙක්. ඉතින් ඒ දෙන්නගේ නිර්මාණයට ලස්සනට කටහඬ දීලා ලස්සන අලංකාරات එක්ක ගායනා කරලා තියෙන්නේ මගේ ජීවිතේ රජු වෙච්ච කරුණාරත්න දියුල්ගනේ මහත්මයා. ඉතින් ඒ ගීතය මෙහිමයි. ඒක ඇත්තටම මේ F minor තමයි මම මේ Google එකේ check කරාට පස්සේ chords ටික නම් ආවේ. මෙන්න මෙහෙමයි මේ සින්දුව යන්නේ. ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුළ උනත් නිතු අගට ඇවිත් යලි ඔබේ පයට පෑගෙනවා. හරිම ලස්සන සින්දුවක්, හරිම මිහිරි ගීතයක්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක අහන්න. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේකේ මෙලඩි එකට මාර ආසයි. හැබැයි උනාට මේ වචන වලටත් හරි ආසයි. හැබැයි මේකෙන් කියන්නේ මොකද්ද කියන එක මට පොඩි එකපාරට තේරුම් ගන්න අමාරුයි. ඉතින් මම මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ට කියනවා මේ ගීතය ඔයාලට පුළුවන් පොඩි විචාරයක් කරන්න. මුලින් මේ අර මම මේ සින්දුවේ මේ YouTube link එකක් දාලා තියනවා ඔයගලන්ට බලන්න. ඒකෙන් සින්දුව බලලා සින්දුව අහලා ඔයාලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මේ සින්දුව ගැන විචාරයක් කරලා. හරි. ඉතින් ඔන්න ඔයගලන්ට තවත් මේ වගේ අහන්න පුළුවන් ලස්සන සින්දු මොනවද කියලා මම අහන්න ආස ගීත මොනවද කියලා මම ඔයගලන්ටත් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මේක නම් හරිම ලස්සනයි. එහෙනම් අදට යනවා. එහෙනම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. තීක්ෂණ අනුරාධ vlog එක එකතු වෙන්න. ඉතින් මගේ සින්දු අහන්න ඕන නම් තීක්ෂණ අනුරාධ කියන YouTube channel එකට යන්න. ඒ වගේම මගේ මේ වගේ කතා බතා අහන්න බලන්න ඕන නම් මේ channel එකත් එක්ක ඉන්න. ඉතින් තව මගේ band එකේ covers බලන්න ඕන නම් Octave with තීක්ෂණ අනුරාධ කියන YouTube channel එකට යන්න. එහෙනම් අදට සමු ගන්නවා. ජය වේවා.